ප්‍රීතිය කියන වචනය ප්‍රීති ප්‍රමෝද කියලා අපි සඳහන් කරනවා සමහර වෙලාවට. මේ ප්‍රමෝදය කියන වචනයට පාලියෙන් කියන්නේ පාමොජ්ජ කියලා. ඒකෝට මොකද්ද මේ පාමොජ්ජ හේවත් ප්‍රමෝදය? මේක ප්‍රීතියත් එක්ක බැඳිලානේ. ඒකනේ ප්‍රීති ප්‍රමෝදය කියලා අපි කියන්නේ. ආන්ගේ ප්‍රමෝදය කියන එකට හඳුන්වන්නේ තරුණ ප්‍රීතිය කියලා. එතකොට ඇයි ඒ තරුණ ප්‍රීතිය? තරුණයා කියලා කියන්නේ තවම සමාජයේ හොඳටම අත්දැකීම් නැති මුහුකුරා ගිහිල්ලා නැති කෙනෙක් තමයි තරුණයා කියලා කියන්නේ. වැඩිහිටියෙක් ඊට වඩා හොඳට මුහුකුරා ගිහිල්ලා. එහෙනම් අපේ ප්‍රීතියත් තාම හාත්පස පැතිරිලා නැහැ. තරුණ මට්ටමේ තමයි මේ ප්‍රීතිය තියෙන්නේ. නමුත් මෙතන කතා කරන මේ පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ හැම පැත්තෙම පරිපූර්ණ වූ ප්‍රීතියක්. එවන් ප්‍රීතියක් ඇති වුණොත් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සම්බන්ධව කොයිතරම් වටිනවද? සමහර කෙනෙකුට ප්‍රීතිය නිසා මේ ශරීරයේ රෝමෝද්ගමනය වෙනවා. ප්‍රීතිය වැඩිකමට. තව කෙනෙකුට ප්‍රීතිය වැඩි නිසා කඳුළු නැගෙනවා ඇස්වලට. ඒක දරා ගන්න බැරුව යනවා. ඇඟ ඇතුලෙන් වෙවුල වගේ එනවා. ඒක දරා ගන්න බෑ. හරියට නිකන් විදුලි කොටනවා වගේ. තව වෙලාවක තියෙනවා රළ පෙරලෙනවා වගේ ඇතුලෙන් එනවා. ඒක එළියටම පිට වෙනවා ප්‍රීතිය වැඩිකමට. තව ප්‍රීතියක් දෙනවා ඔක්කාන්තික ප්‍රීති කියලා. ඒ කියන්නේ ප්‍රීතිය නිසා පුද්ගලයා උඩ යනවා. දැන් සාමාන්‍යයෙන් ධ්‍යාන තියෙන කෙනෙක් ඉහළින් යන බව අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි ප්‍රීතියනුත් පුද්ගලයන් ඉහළින් යනවා. මේ පිළිබඳව කරුණු කාරණාත් සඳහන් කරනවා අපේ ධර්ම ග්‍රන්ථවල. එක කාන්තාවක් මේ කඳුකර ප්‍රදේශයක මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මෙහා කන්දේ ගම, එහා කන්දේ පන්සල. මේ තරුණ කාන්තාව දරුවෙක් ප්‍රසූත කරන්නයි ඉන්නේ. කන්ද උඩට ගොඩ වෙන්න ඕන නිසා ගෙදර ඇය නිවසේ තියලා ඒගොල්ලෝ පන්සල් යනවා. දැන් අර තැනැත්තිය එළියට වෙලා පන්සල් යන පිරිස දිහා බලාගෙන ඉන්නවා. එහා කන්දේ පන්සල, හඳ එළියට, පහන් එළියට, අඩ අඳුරේ හරීම ලස්සනට ආකර්ශනීය විදිහට පේනවා. ඇය පන්සල දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනවා. අපිටත් මේ හොඳට වැටහෙන දෙයක් පින්කම් කරන්න ඕනේ. පිරිසක් ලස්සනට පින්කමක් කරන දිහා ටිකක් ඈතට වෙලා නිශ්ශබ්දව බලාගෙන හිටියා. එහෙම බලාගෙන හිටියාම ඔවුනොවුන්ගේ ශ්‍රද්ධාවත් පේනවා. ශ්‍රද්ධාව ඇති අය, ශ්‍රද්ධාව තියනවා වගේ පෙන්නන අය මේ ඔක්කොම හඳුනා ගන්න පුළුවන් ඈතට වෙලා බලාගෙන හිටියා. ඊළඟට ඒ සිදුවෙන ක්‍රියාදාමයේ කවුරු දෙසාද ඒ කාරණාව මේ ක්‍රියාදාමයේ පිළිගන්න කෙනා? කොයි වාගේද කියන ඒ පැහැදීම, ඒ ශ්‍රද්ධාව, ඒ සතුට, ඒ ප්‍රීතිය නිරන්තරයෙන් උපදින්න පටන් ගන්නවා. දැන් මේ තැනැත්තියත් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ගැනම මෙනෙහි වෙනවා. ටික වෙලාවක් යනකොට ඇය ඉහළින්ම ගිහිල්ලා පන්සලේ මළුවේ. ගෙදර අය මළුවට එනකොට මේ ගැබිනි කාන්තාව මළුවට ගිහිල්ලා. ගෙදර අය ඇහුවේ ඔබට 이르දි තියෙනවද කියලා. ඇය සඳහන් කරනවා නෑ. මම ඉහළින්ම ආවා. නමුත් මට 이르දි නෑ. ඒක තමයි ඔක්කාන්තික ප්‍රීතිය. එහෙම ප්‍රීතියක් ඔබට මට තව ඇති වෙලා නෑ. නමුත් ඒ විදිහේ ප්‍රීතියක් ඇති වුණොත් මේ ලොමු දැහැ ගැනෙනවා, ඇඟ ඇතුලේ විදුලි කොටනවා වගේ දැනෙනවා, රළ පෙරලෙනවා වගේ ප්‍රීතිය දැනෙනවා. මෙහෙම ප්‍රීතියක් කෙනෙකුට ඇති වුණොත් ඇහි පිල්ලම් ගහන තරම් කාලයක්. කොහොමද සඳහන් කරලා තියෙන්නේ? 7 වතාවක් සක්විති වෙනවා. 7 වතාවක් සක් දෙවිඳ වෙනවා කියලා. ඇහි පිල්ලම් ගහන තරම් කාලයක් එවන් ප්‍රීතියක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණොත් පින්නතුනි මේ කාරණාව එකතු කරගෙන මේ ඇහි පිල්ලම් ගහන තරම් කාලයක් එවන් ප්‍රීතියක් ඇති වුණාම මෙවන් විපාකයක් ලැබෙනවා නම් මේ මහා නරේන්ද්‍රයන් වහන්සේ කවුද කියන කාරණාව තව ජීවිත දහස් ගණනකින්වත් අපිට හිතලා ඉවර කරන්න පුළුවන් වෙයිද? ඔය චූලනිකා ලෝක ධාතු ආගේ සූත්‍රවල ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මගේ බුදුරජාණන් වහන්සේට මේ තරම් බලයක් තියෙනවා කියලා මන් දන්නේ නැහැ කියලා. ඇහි පිල්ලම් ගහන කාලයක ඇති වෙන ප්‍රීතිය මෙතරම් තැනට ඒ පුද්ගලයා ගෙනියනවා නම් උන්වහන්සේට තේරෙන්නේ නැහැ කියන භාග්‍යතුන් වහන්සේගේ බලයේ ශක්තිය කොච්චරද කියලා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැති බව ඇත්ත. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහෙන්නේ නැහැ කියලා කියහම අපි ගැන කවර කතාවද? මොකද අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක බණ පදයක්
ආනන්ද ස්වාමීන් වහන්සේට ආකාර කීයකින් වැටහෙනවද? එක බණපදයක් උන්වහන්සේට වැටහෙනවා වචන 60000කින්. භාග්‍යතුන් වහන්සේගේ එක වචනය ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවබෝධ වෙනවා. ඒ තරම් අවබෝධ ඥානයක් තියෙනවා. ඒකයි ඉල්ලීමක්ම කළේ මං අග්‍ර උපස්ථායක වෙන්නම් ස්වාමීනි. මන් නැති තැන දේශනා කරන ධර්මයේ මට කෙටියෙන් දේශනා කරන්න කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ වෙහෙසන්නද? නෑ, වචන දෙක තුනක් හොඳටම ඇති. ඉතින් එවන් අවබෝධයක් තියෙන උත්තමයන් වහන්සේ අර විදිහට සඳහන් කරාම අපිට අපි ගැන මොනව හිතෙනවද?